යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ දවසක් වේවායයි මුළු හදවතින් ප්‍රාර්ථනා කරන මොහොතේ අද දවසේ අපි පරිශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මනුෂ්‍යයෙකු ලෙස මේ පොළොවේදී ජීවත් වන කාල පරිච්ඡේදය තුල අපට විරුද්ධ තීරණ නැතිනම් විවිධ මාර්ගයන් තෝරා ගන්න සිදු වෙනවා. මේ මාර්ග තෝරා ගැනීමේදී අපේ දැනුම, අත්දැකීම, තවත් කෙනෙකුගේ ගුරුහරුකම් අපි ලබා ගන්න අවස්ථාවල් බොහෝ අනන්තයි. හැබැයි ඇත්තටම බැලුවොත් අපි යන මාර්ගය 100%ක් නිරෝධිව අපට තෝරා ගන්න පුළුවන්ද? එම මාර්ගවල සැබෑකම සත්‍ය ජීවනය ගැබ් වෙලා තියෙද? අද ඔබගෙන් ඔබට ඇසිය යුතු ප්‍රශ්නය තමයි මේ කාරණාව. මක්සිරේවන්තය සමහර මාර්ග අපේ ඇස් වලට හරි ප්‍රියමනාපයි. හරියට උප්පත්ති පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ සඳහන් වෙන්නා වූ ආබ්‍රහම් සහ ලොත්ගේ කතාව වගේ. මන්ද වචනය කියනවා ලොත් තමා තෝරාගත්තා වූ දේශය දිහා ඇස් ඔසවා බලද්දී ජෝර්දානයේ මුළු සමභූමිය හැමතැනම ජල සම්පන්නව තිබුණලු. හරියට ස්වාමීන් වහන්සේගේ උයන වගේ කියලා ඒක ඇසට ප්‍රිය මනාප තිබුණා කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. නමුත් ඒ කෙලවර ඌවේ මොකද්ද? පාපිෂ්ඨ සමාජයක් ඇති නුවරක් තුළට ගින් නැවතීම. එසේනම් අපගේ ජීවිතේ අපි දකින්න ඕන මාර්ගය මොකද්ද? ශුද්ධ බයිබලයේ මතෙව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා සඳහන් වෙනවා යේසුස් වහන්සේ දේශනා කරනවා මාර්ග දෙකක් පිළිබඳව. ඒකේ එක මාර්ගයක් පටිවිලු, අනික විශාලයිලු. හැබැයි විනාශ වෙන මාර්ගය විශාලයිලු, මාර්ගයත් පළල්ලු. නමුත් ජීවනට යන මාර්ගය පටිවිලු, මාර්ගයත් අවහිරයිලු. ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙක්ටලු. මගේ සෙනෙහවන්තය, මේ මාර්ග දෙකින් අප තෝරා ගන්නා යුතු මාර්ගය වන්නේ කුමක්ද? එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ජීවනයේ මාර්ගයයි අප තෝරා ගත යුතු වන්නේ. සමහර විට ඒ මාර්ගයේ ගමන් කරද්දී ඒ මාර්ගය පටු වෙන්න පුළුවන්, අවහිරතා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකේ අවසානය ජීවනයයි. මේ වෙනතෙක් හරි කියලා අපේ ඇසට ප්‍රියමනාප වූ මාර්ගවල අපි ගමන් කරලා වෙහෙසිලා නම් ඔබ ඉන්නේ. ඒවා තුළ තිබුණා වූ වංචාකාරී ක්‍රියාවල්, දූෂ දේවල් නිසා ඔබ කලකිරෙන නම් ඉන්නේ. මගේ සෙනෙහවන්තය, යෝහාන් පොතේ සඳහන් වන ආකාරයට අපි තෝරාගත යුතු මාර්ගය වන්නේ යෝහාන් 14 පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් වෙනවා අපේ මාර්ගයද සැබෑවද ජීවනය යේසුස් වහන්සේලු. උන්වහන්සේ කරගුණ මිස පියන් වහන්සේට විතර යන්නව වෙන මාර්ගයක් නැහැලු. එහෙනම් අපි තෝරාගත්තු එකම මාර්ගය යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීම පමණයි. එම නිසා අපි මේ මාර්ගයෙන් වමටත් දකුණටත් නොහැරී අපි උන්වහන්සේ දෙස පමණක් බලාගෙන අපි ගමන් කරමු. මන්දේ මාර්ගයේ අවසානයේ නැතිනම් කෙලවර ගැන හිතලා අපට බිය වෙන්න දෙයක් නැහැ. මන්ද ඒ අවසානයේ තුල අපට ජීවනයේ ඔටුන්න උන්වහන්සේ දෙන්න සියල්ල සූදානම් කර තබා තිබෙනවා. ඒ නිසා මගේ සෙනෙහවන්තය, අපි උන්වහන්සේ දෙස පමණක් බලාගෙන ගමන් කරන ජීවිතයක් බවට අපි පත් වෙමු. අපේ මාර්ගය උන්වහන්සේ නැමැති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති මාර්ගය තුල අපි සිටගමු. මේ වචනේ ඔබට ආශිර්වාදයක් වේ. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණන්, ඔබගේ බලවත් හස්තයට අද දවස තුල මේ වචනයේද මට සමන් දෙන්න ඕන සෑම ජීවිතයක්ද බාර කරනවා. ස්වාමිනේ, අද මනුෂ්‍යෝ ඇසට ප්‍රිය වූ මාර්ගවල ගමන් කරනවා. නමුත් ස්වාමිනේ, ඒ කෙලවර මරණයයි. ඔවුන්ගේ ජීවිතේ විනාශය ස්වාමී. නමුත් දෙවියනේ, ඔබ වහන්සේ ආවේ අපේ ජීවනයේ නැවති මාර්ගය ඔබ වහන්සේ පෙන්වන්නේ. එබැවින් ස්වාමිනේ, ඒක අල්ල ගන්න මිනිසයා ස්වාමිනේ සදා කාලේ ජීවනයේ උරුමේ පාංකාරද ලබන්නේ කියලා වගේ වචනේ සඳහන් කරනවා. එබැවින් ඒ නිසකම තුළ ජීවත් වෙන්න, ඒ බලාපොරොත්තු තුළ ජීවත් වෙන්න ඔබ වහන්සේ මේට සමන් දෙන සෑම ජීවිතයක් ඔබ ආශිර්වාද කරන්න.
දැන් ස්වාමනේ යමෙක් මේ තුල මේ වචනයට සමන් දෙන මොහොතේ ස්වාමීන් වහන්සේ ජීවනයේ මාර්ගයෙන් දුරස් වෙලා ඉන්නවද? නැවත ඔබට ලං වෙන්න, ඔබ තුල ගමන් කරන්න, ඔබ තුල පවතින ඒ ජීවිතය මේ දවස් ඔබ ස්පර්ශ කරන ස්වාමී. අද දවසේ හැම කෙනෙක්ගේ කටයුතු කාරණා සියල්ලට ඔබ ආශිර්වාද කළා මඟ පෙන්වන්න ඔබ වහන්සේ බලවත් කළගෙන යන ස්වාමී. දැන් මේ වචනයත් මෙට සවන් දෙන සෑම ජීවිතයක්ද ඔබගේ බලවත් අස්වර බාර කරනවා, කැප කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ නාමයෙන්. ආමේන්.